අපි 2022 6 වෙනි ගාන ගැන කතා කරොත් ආලෝකයෙන් තමයි මේ ගාන ඇවිල්ලා තියෙන්නේ. අවතල කාචයක් තියෙන්නේ. එතකොට පහත කිරණ අතරින් නිවැරදි නොවන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට මේ එක කිරණයක් බලන්න පළවෙනි කිරණ ගත්තොත් සමාන්තර වෙන කිරණයක් නාභියේ සිට එනවා වගේ යනවා. ඊළඟට එහා පැත්තේ නාභියට එන කිරණයක් සමාන්තරව යනවා. ඊළඟට කෙලින්ම වැටෙන එක කෙලින් යනවා. ඊළඟට වань නාභිය හරහා එන කිරණයක් කාචයට සමාන්තරව යනවා. එතකොට දැන් අවතල කාචයක බලන්න සමාන්තර වෙන කිරණයක් එයාගේ නාභිය හරහා එනවා වගේ තමයි යන්නේ. ඊළඟට ඉස්සරහා පැත්තේ තියෙන ද්විතීයික නාභියට එන කිරණයක් එයා මේ සමාන්තරව තමයි යන්නේ. ඊළඟට කාචයේ මෙන්න මේ ලක්ෂ්‍ය මැද තියෙන ලක්ෂයට එන කිරණයක් මොකද කරන්නේ? එහෙමම යනවා, ගමන් මාර්ගය වෙනස් වෙන්නේ නැහැ. මේ කිරණය බලන්න ඒකත් එහෙම ප්‍රධානාක්ෂයේ දිගේ එන කිරණයක් ප්‍රධානාක්ෂයේ දිගේ එහෙමම යනවා. මේ බලන්න මෙන්න මේ නාභිය ඉඳන් එන එක කාචයට සමාන්තරව යන්නේ. මේක උත්තර කාචයක් නා. උත්තර කාචයක් නම් තමයි මේ වැඩේ වෙන්නේ. ද්විතීයික නාභිය එන එක කාචයට සමාන්තරව යන්නේ. එතකොට මේ E තමයි මේකට උත්තරේ වෙන්නේ. එන උත්තරේ 5. මේක තමයි. මේක උත්තර කාචයකට අදාළ එකක්. මේ ඊතුරු 4ම අවතල කාචයකට අදාළයි.